දරුවනේ මේ ඉන්නේ විදු. මේ ඉන්නේ විදුගේ නංගි මිතු. මේ දෙන්න අයියයි නංගි. දවසක් තාත්තා වැඩ ඇරලෙද්දි රසම රස අපල් ගෙඩියක් විදුවටයි මිතුටයි ගෙනත් දුන්නා. එයාලගේ අම්මා ඒ ඇපල් ගෙඩිය මෙන්න මේ විදියට දෙන්නට බෙදලා දුන්නා. ලොකු කෑල්ලකුයි පොඩි කෑල්ලකුයි. ලොකු කෑල්ල විදුට පොඩි කෑල්ල මිතුට. මේක දැකපු මේ දෙන්න කවදාවත් නැතුව රණ්ඩු වුණා. ඇයි රණ්ඩු වුනේ? ඔගොල්ලෝ හිතන විදියට ඇත්තටම හේතුව ලොකු කෑල්ල විදුට ලැබුණු නිසා. එහෙනම් මේ ඇපල් ගෙඩිය කොහොමද මේ දෙන්න අතර බෙදලා දෙන්න ඕනේ? චුට්ටක් ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න. කොහොමද මේ ඇපල් ගෙඩිය මේ දෙන්නට රණ්ඩු නොවන විදියට බෙදලා දෙන්නේ? ඔව්, ඔයාලා හිතුව හරියටම හරි. මෙන්න මේ වගේ සමානව කොටස් දෙකකට බෙදලා දුන්නා නම් ඒ දෙන්න හරිම සතුටින් සමගියෙන් ඒක ආහාරයට ගනීවි. එහෙනම් ඔයාලා කියන්න බලන්න, ඇපල් ගෙඩිය මොන විදිහටද මේ දෙන්නට දෙන්න ඕනේ?